Hi guys, කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේ දවස්වල සෝෂල් මීඩියා වල යන වීඩියෝ එකක් ගැන කතා කරන්න මං ආවේ. ඒ කියන්නේ අර පෙරහැරක කසකරුවෙක් තමන්ගේ දරුවව ගෙනල්ලා පෙරහැරේ තියාගෙන ළඟින් තියාගෙන යන වීඩියෝ එකක් මමත් දැක්ක මේ සෝෂල් මීඩියා වල වෛරල් වෙනවා. ඒක මම බැලුවට පස්සේ මම බැලුවා ඒකේ කමෙන්ට් බොක්ස් එක. ඒ කමෙන්ට් බොක්ස් එක ඇතුළේ ඉතින් සමහරක් අය ඒ වගේ අදහස් මත ප්‍රකාශ කරලා තිබුණා. එක එක්කෙනා එක එක දේවල් කියලා තිබුණා. නමුත් මට ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න උවමනාවක් තිබුණා. ඒකට හේතුව තමයි දවස් 5කට කලින් නිවුස් වල ගියා කාන්තාවක් තරුණයෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වලා අයිස් ගන්නවා. අයිස් බොනවා දෙන්නම. තමන්ගේ දරුවව ඒ අනියම් සම්බන්ධ මනුස්සයත් එක්ක එකතු වෙලා ගාලා කරලා ට්‍රීවිල් එක ගෙනල්ලා පාර්ක දාලා යනවා. මාමක දාලා යනවනේ. ඒතොර එහෙම තියෙන සමාජයක් ඇතුලේ ඔය පෙරහැරේ කසකරුවා තමන්ගේ දරුවා ළඟින් තියාගෙන පෙරහැරේ අරන් යන්නේ එක මම දැක්කා. ඒකේ සමාජ මාධ්‍යවල මම දැක්ක මූණු පොතේ එක පෝස්ට් එකක් පළ කරලා තිබුණා. ඒ පෝස්ට් එක මම කියෙව්වා. ඒ කියන්නේ ඒ පෝස්ට් එකේ තිබ්බේ මෙන්න මේම දෙයක්. ඒ දුවගේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා දැක්කා. ඒක මම දන්නේවත් නැහැ. හුඟක් දෙනෙක් කියලා තිබුණා මේ වීඩියෝ එක මං හිතලා කරපු දෙයක් කියලා ළමයා ඉස්සරහට දාලා ඉදිරියට යන්න මට මගේ ළමයා අවදානමක දාලා ඉස්සරහට යන්න ඕනේ නැහැ. මම මගේ ළමයාට උගන්වනවා. මට මගේ ළමයා තියලා යන්න වෙන තැනක් නැහැ. දැන් තියෙන සමාජයත් මං මගේ ළමයාට උගන්වනවා. මට මගේ ළමයා තියලා යන්න වෙන තැනක් නැහැ. දැන් තියෙන සමාජයත් එක්ක. එතකොට පියෙක් විදියට ඒ මනුස්සයා ගත්ත තීරණේ සාධාරණයි. සාධාරණයි තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න තමයි ඒ මරන්නේ. මොකද ඒ දරුවගේ අම්මත් දැන් මාස 6-7කට උඩදී ඒ දරුවවයි එයාවයි ඒ මනුස්සයවයි දාලා ගිහලා තිබුණා. ඉතින් ඒ දරුවව බලාගෙන තියෙන්නෙත් මේ මනුස්සයයි අම්මා. එයත් වයෝවෘද්ධයි වයසයි. ඉතින් මේ පෙරහැරක කස ගන්නවා කියන්නේ දවස් 2-3ක් විතර ඉන්න වෙනවා. ඒ පෙරහැරේ පන්සලේ නැවතිලා ඒ වැඩ කටයුතු ඉවර වෙනකන්. එතකම් මෙයාට ගෙදර ඉන්න හම්බෙන්නේ නැහැ. ඒතකොට දරුවා වයෝවෘද්ධ එයාගේ අම්මත් එක්ක තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් දවස් දෙක තුනක් ඒ වයෝවෘද්ධ අම්මට ඒ දරුවා බලා ගන්න බැරි නිසා තමයි ඒ තාත්තගේ ඇස් ඉදිරි පිට ඇස් පේන මානෙට ළමයා ගෙනලා තියාගෙන ආරක්ෂා කරන්නේ. ඉතින් මිනිස්සු අර පොත ඇතුළේ කියවන්න නැතුව පිටකවර බලලානේ ගොඩක් කතා දන්නේ. දකින්න දේ මුල උඩින් දැක්කපු දේ අර ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන සංවේදී පැත්ත කවුරුත් කතා කරන්නේ නැහැ බලන්නේ නැහැ. ඒ දකින්න දේට විවේචනය කරනවා එක එක දේවල් කරනවා. ඉතින් ඒ වගේ තාත්තලා අර වගේ අම්මලා මිනිසුත් එක්ක අනියම් සම්බන්ධතා තියාගෙන අර තමන්ගේ දරුවට ගාලා කරලා ට්‍රීවිල් එක ගාලා මාපාට දාලා යන අම්මලට වඩා මේ තාත්තා කොච්චර බෝසත් තාත්තා කෙනෙක්ද? අවංකවම ඒ මිනිස්සයා පියෙක් විදියට ඒ සෙනෙහස ආදරේ ආරක්ෂාව දරුවට දෙනවා. ඉතින් ওই වගේ දේවල් ඉතින් අපි සමහරක් දේවල් කතා කරද්දී හරියට දැනගෙන කතා කරන්න. තව කෙනෙක්ට වීඩියෝ එකක් බලලා අපි ඒකට කමෙන්ට් එකක් කරලා අපේ අදහස් ප්‍රකාශ කරනවා නම් අපි ඒක පොඩ්ඩක් හොයලා බලලා ප්‍රකාශ කරන්න. ඉතින් ඒක නිසා ඒ ගැන කතා කරන්න ඕනේ නිසා හිතුණා මේ දේ ගැන කතා කරන්න ඕනේ කියලා. මොකද මේ සමාජයේ වෙන නරක දේවල් වෙනවා වගේම මේ වගේ බොහෝසත් තාත්තලා දෙමව්පියෝ ඉන්නවා මේ රටේ නැතුව නෙමෙයි. ඉතින් අර ඒ ගැන කතා කරන්න තමයි කියන්න තියෙන්නේ. මින් ඉදිරියටත් කවුරු වේවා මූණු පොතේ වුණා හරි සෝෂල් මීඩියා වල මොකේ මේ මිනිස්සයාගේ මේ මිනිසුන්ට ළමයා ගෙනල්ලා වීඩියෝ එකක් අදාන වෛරල්ලා ජීවත් වෙන්න උවමනාවක් නැහැ. නැත්නම් මේ මිනිස්සෙන් කස ගන්නෑ. ඉතින් ඒකින්ද මේ මිනිස්සෙට දෙයක් කියද්දි ඇඟිලි දික් කරද්දි එකපාරට 10 වතාවක්වත් හිතන්න ඕනේ. මොකද ඒකේ තියෙන සංවේදී පැත්ත නොදැන අපි කතා කරන්නේ. ඉතින් ওই දේ කියන තමයි උවමනාව තිබ්බ. ඉතින් හරියනම් හැමෝටම ජය වේවා. බුස්සන්නයි දෙපිටයි.